එකමත් එක කාලයක සුන්දර ගම්මානයක් තිබුණා. ඒ ගමේ ගැමියන් ඉතා කඩිසරව වැඩ කළා. මේ කතාව එම සුන්දර ගම්මාවේ විසූ ගමරාල කෙනෙක් සහ ඔගේ බලු පැටිය ගැනයි. ගමරාල හරිම කඩිසරයි. ගමරාල කුඹුරේ වැඩ කරනකොට පුංචා විශාල නුගගහ යට නිතරම අවට ආරක්ෂාව ගැන බලමින් හිටියා. ගමරාලට පුංචව හරිම විශ්වාසයින. පුංචත් ගමරාලට හරිම ආදරෙයි. අදනං හරි මහන්සි. පුංචා, අපි යමු ගෙදර. ඔයාට මහන්සි නැද්ද? ගමරාල කොහොමද? දැන් ගොයන් කපන කාලය හරි නේද? අපි මේ ගොයන් කපන්න යන ගමන්. ගමරාල, ඔය වී පරිස්සම් කරලා තියාගන්න. මේ දවස්වල හොරු ඉන්නවා කියලා කතාවක් තියෙනවා. අස්වැන්න නෙලන කාලෙනේ. මුදලාලි, මේ පුංචා ඉන්නකම් අපි හොරුන්ට බය නෑ. එහෙම නේද පුංචා? පුංචා, අපි මේ වී ටික බලා ගන්න ඕනේ. හොරු එන්නේ රැට, හොඳද? පුංචා, මට මහන්සි. මම යනවා නිදාගන්න. පුංචා, මොකද මේ සද්දේ? පුංචා, ඔය හරි වීරයෙක්නේ. වී හොරා එලවල දැම්ම නේද? ඔයාලා දන්නවද? මේ ඉන්නේ අපේ ගමේ වීරයා. මෙයාගේ නම පුංචා. ඉතින් ඔයාලා දන්නවද ඒ ගමට පුංචා වීරයෙක් වුණා?